ඔය දන්නවද ව්ලාඩිමිර් පුටින් අවුරුදු 30කට වැඩි කාලයක් රුසියාවේ ජනාධිපති ලෙස කටයුතු කරනවා කියලා. කොහොමද එයා මෙච්චර කාලයක් බලයේ ඉන්නේ? අද අපි මේ වීඩියෝකින් ව්ලාඩිමිර් පුටින්ගේ ජීවිතය, ඔහුගේ උපාය මාර්ග සහ දශක ගණනාවක් තිස්සේ රුසියාව පාලනය කිරීමට මොනවද එයා කරේ කියලා බලමු. එදස් 1952දී ලැනින්ග්‍රාඩ් කියන නගරයේ උපත ලැබූ ව්ලාඩිමිර් පුටින් හැදී වැඩුණේ නිහතමානී පවුලකයි. නීති විද්‍යාලයේ ඉගෙනීමෙන් පසු සෝවියට් යූනියන් වල KGB කියන බුද්ධි අංශයට එකතු වුණා. එතනින් ගත්තු අත්දැකීම් මගින් බලය සහ උපාය මාර්ග පිළිබඳ ඔහුගේ අවබෝධය වැඩි වුණු අතර පසු ඒවත් දේශපාලනය තුළ කොහොමද භාවිතා කරන්න කියලා ඔහු හැඩගස්ව ගත්තා. සෝවියට් යුනියන්හි බිඳවැටීමෙන් පසුව දේශපාලනික වශයෙන් පුටින් ක්‍රමයෙන් ඉහළට ගියා. 1999 වන විට බොරිස් එල්ස්ටින් ඉල්ලා අස්වෙන කොට පුටින් විශ්වාසචරිතයක් ලෙස රුසියාවේ ස්ථානගත වෙලා හිටියා. පසුව 2000 වන අවුරුද්දේ පළමු වරට රුසියාවේ ජනාධිපති ලෙස පුටින් තේරීපත් වුණා. පුටින් සිය දූරේ මුල් වසරවලදී මාධ්‍ය දේශපාලන ආයතන සහ මූල්‍ය ව්‍යාපාරිකයන් මත තම පාලනය මධ්‍යගත කරා. විපක්ෂ නායකයන් කොන් කරන ලද අතර ඔහුගේ අධිකාරය ශක්තිමත් කිරීම සඳහා දේශපාලන ක්‍රමය නැවත සකස් කරා. එහි ප්‍රතිඵලයක් වශයෙන් තමයි ව්ලාඩිමිර් පුටින් රුසියාවේ ප්‍රධාන බලචරිතයක් බවට පත්වීම. ඊට පස්සේ 2008 සිට 2012 දක්වා ජනාධිපතිවරයෙකුට ඇති ව්‍යවස්ථාපිත කාල සීමාව හේතුවෙන් පුටින් ජනාධිපති ධූරයෙන් ඉවත් වූ නමුත් අගමැති ධූරයට පත් වුණා. පුටින් ගත්තු ඒ පියවර ඔහුගේ බලය අඩු කරේ නැහැ. ඒ 2012 දී ඔහුට නැවත ජනාධිපති ධූරයට පත්වීමට ඉඩ සැලසූ එක් උපාය මාර්ගික පියවරක් වුණා. අන්න එතනින් තමයි හැමදේම වෙනස් වෙන්නේ. පුටින් ඔහුගේ පාලනය දීර්ඝ කිරීම සඳහා ජනාධිපතිවරයෙකුට ඇති දූර කාලය සීමා කරන ලද ව්‍යවස්ථාව සංශෝධනය කරා. මේ පුටින්ට දශක ගණනාවක් තිස්සේ රට කෙරෙහි තම පාලනය පවත්වා ගැනීමට ඉඩ සලස්වන අතර ඔහුගේ දිගුකාලීන පාලනයක් ඉටු වුණා. ඒත් එක්කම ඔහුගේ දූර කාලය තුළ පුටින් නිර්භීත දේශීය සහ විදේශීය ක්‍රියාමාර්ග කිහිපයක් ගත්තා. ඒ තමයි පළමු ක්‍රීමියාව අත්පත් කර ගැනීම සහ යුක්‍රේනයට ඇඟිලි ගැසීම. 2. මාධ්‍ය දැඩි ලෙස පාලනය කිරීම සහ විසම්මුතිය හෙවත් බලහත්කාරකම මර්ධනය කිරීම. 3. උපාය මාර්ගික මැදිහත්වීම හරහා විදේශයන්හි බලපෑම් කිරීම සහ අවසානව දැඩි බලපෑමක් ඇතුළුව විපක්ෂය සහ විරෝධතා හසුරුවා ගැනීමයි. මේ සියලු පියවර ඔහුගේ බලය කෙරෙහි ඇති ග්‍රහණය ශක්තිමත් කර දිගු කරන ලදී. කාලයක් යනකොටම පුටින් දේශීය සහ ජාත්‍යන්තරය විරුද්ධත්වයට මුහුණ දෙන්න පටන් ගත්තා. විරෝධතා, සම්පාදක සහ දේශපාලන ප්‍රතිවාදීන් අවදානම් ඇති කළ නමුත් අධිකාරිය පවත්වාගෙන බලයේ රැඳී සිටීමට ව්ලාඩිමිර් පුටින් සමත් වුණා. පුටින්ගේ කතාවෙන් පෙන්නුම් කරන්නේ බලය සහ උපාය මාර්ග සහිතව පාලනය එක් තනි පුද්ගලයකට සතුවීමෙන් ජාතියක ආධිපත්‍ය දැරීමට ඉඩ සැලසූ ආකාරයයි ඒ. තවත් කතාවකින් යළි හමු.